අයිබෝන් දුවේ පුතේ NS Smart Accounting YouTube channel එක වෙත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ අරමුණ වෙන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළව සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන විෂයට අදාළව පාඩම් මාලාවක් ඔයාලා වෙත ගෙනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. එම විෂයන්ට අදාළව සියලුම පාඩම් ආවරණය කරමින් ඔයාලට පාඩම් ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. එහි ආරම්භයක් විදිහට අද මේ වීඩියෝ එකෙන් 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පළමු පාඩම සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ පාඩම අවසානයේ ක්වික් රිවිෂන් එක. එහෙම නැත්නම් ක්වික් සමරි එකක් මගින් ඔයාලට නැවත විෂය කරුණු ආවර්ජනය කිරීම හැකියාවක් තියෙනවා. මුලින්ම අපි සාකච්ඡා කරමු 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළව පළමු පාඩම වන ව්‍යාපාර පසුබිම පාඩම සම්බන්ධයෙන්. මේක ඇත්තටම ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන්නේ කාණ්ඩ විෂයක්. උසස් පෙළට සාමාන්‍ය පෙළට තියෙන මේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂය හැදිලා තියෙන්නේ ව්‍යාපාර කොටසින් සහ ගිණුම් කරන කොටසකින්. ව්‍යාපාර කියපුවම ඔයාලා දන්නවනේ මොනවද ව්‍යාපාර කියලා. ව්‍යාපාරයක් කියන්නේ සාමාන්‍යයෙන් මිනිස් අවශ්‍යතා උවමනා සපුරාලන්න අවශ්‍ය විවිධ භාණ්ඩ හා නිෂ්පාදනය කරන තැනක්. උදාහරණයක් විදිහට ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ග්‍රොසරි කඩයක් වෙන්න පුළුවන්, බේකරියක් වෙන්න පුළුවන්. අපි මෙන්න මේ ව්‍යාපාරවල මෙම කොටසින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරය පිළිබඳ මූලික පදනම, ව්‍යාපාරවල අරමුණු මොනවද, ඒ වගේම ව්‍යාපාරවලට ඇල්මැති පාර්ශ්ව මොනවද, ව්‍යාපාරවල පරිසරය, ඒ වගේම ව්‍යාපාරවලට බලපාන පරිසරය අභ්‍යන්තර බාහිර ආය ව්‍යාපාර වර්ගීකරණයක්. කියන්නේ මොනවා අනුවද කොහොමද අපි ව්‍යාපාරය වර්ගීකරණය කරන්න කියලා මේ ව්‍යාපාර කොටසෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරවල තොරතුරු පිළිබඳ ඇල්මක් දක්වන. එහෙම නැත්නම් උනන්දුවක් දක්වන පිරිසට අදාළ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම තමයි ගිණුම්කරණයේ අරමුණ වෙන්නේ. අපි ඉස්සරහට ඒ කොටස් ටික සාකච්ඡා කරමු. මේ තියෙන ඔයාලගේ විෂය මූලික මේ පාඩම් පොතට අනුව විෂය පටුන විෂය නිර්දේශ සකස් වෙලා තියෙන මෙන්න මේ විදිහට පාඩම් 12ක් තියෙනවා. මේකේ මේ අර ව්‍යාපාර කොටසට අයිති වෙනවා ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන කියන පළවෙනි පාඩම් තුන. එතනින් එහාට තියෙන්නේ 4 ඉඳන් 12 වෙනකන් තියෙන්නේ ගිණුම්කරණයට අදාළ පාඩම් ටික. ගිණුම්කරණ සමීකරණය, ද්විත්ව බලපෑම, මූලික සටහන් පොත් ආදී වශයෙන් ඒ පාඩම් 9 හැදිලා තියෙන්නේ ගිණුම්කරණයේ කොටසින්. හොඳයි. එහෙනම් අපි පළවෙනි පාඩමට සාකච්ඡා කරන්න බලමු. මේකේ ව්‍යාපාර පසුබිම තමයි පාඩමේ නම. ඒකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ව්‍යාපාර පිළිබඳ මූලික පදනම, ඒක යටතේ අපි සාකච්ඡා කරනවා ව්‍යාපාර මූලික සංකල්පය, ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ, පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා, නිෂ්පාදන ව්‍යාපාර, නිෂ්පාදන සාධක කියලා. ඊට අමතරව ප්‍රධාන කොටසක් වෙනවා ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව සම්බන්ධයෙන්. ඇල්මැති පාර්ශ්ව ඒ වගේ අරමුණු ගැන අපි සාකච්ඡා කරන්න තියනවාද? ඉස්සෙල්ලාම බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ දැන් ඔයාලට බලපුවම පේනවා ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුතු. අපි උදාහරණයක් විදියට හිතමුකෝ ගමේ තියෙන බේකරියක් ගන්නකො. ඒකේ මොකද්ද කරන්නේ? අපිට තියෙන ආහාර කියන අවශ්‍යතාවය. ඒක අපේ අවශ්‍යතාවයක්නේ ආහාර කියන්නේ. ඒකට අදාළ එහෙම පාන් නිෂ්පාදනය කරනවා, බනිස්, කේක් වගේ නිෂ්පාදනය කරලා ඒ වගේම ඒවා සපයනවා. එතකොට
ඒ බේකරියක් කියන්නේ කෙලින්ම ව්‍යාපාරයක්. උදාහරණයක් විදිහට ගත්තා. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ නිපදවීම, සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත. ආර්ථික කටයුත්තක් කියන්නේ ආර්ථික කියන එකේ තේරුම කියන්නේ ආර්ථිකය කියලා ඔයාලා අහලා තියෙයි ආර්ථික විද්‍යාව කියලා උසස් පෙළේ විෂයකුත් තියෙනවා. වාණිජ විෂයට අදාළව. ආර්ථිකය කියන්නේ මෙතන යම්කිසි දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අදාළව පිරිවෙයක් තියෙනවා. ඊට අමතරව ලාභයක් තියෙනවා. අන්න ඒ ගැන සම්බන්ධව තමයි ආර්ථික කියලා අදහස් වෙන්නේ. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට ඊට අමතරව මිනිස් මෙතන ව්‍යාපාරයක් යන නිර්වචනය කරලා තිනවා. මිනිස් අවශ්‍යතා හා උවමනාවන් සපුරාලීම සිදු කරන ලබන ආර්ථික ක්‍රියාවලියක් කියලා. එතකොට මේක ක්‍රියාවලියක්. භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. සපයීමක් සිදු කරනවා. මෙන්න මේක තමයි ව්‍යාපාරයක් යනු ප්‍රධාන වශයෙන්ම අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත. එහෙම නැත්නම් මිනිස් අවශ්‍යතා හා වුවමනාවන් සපුරාලීම සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාවලියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ ව්‍යාපාර සංකල්පය කොහොමද බිහි වෙන්නේ කියලා. එහෙම නැත්නම් ව්‍යාපාර විකාශනය ගැන. ඇත්තටම ඔයාලට මතක ඒ කියන්නේ අතීතයේ ඔයාලට අහලා ඇති ගල් යුගය එහෙම නැත්නම් දඩයන් යුගයේදී අපි මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ සතුන් දඩයන් කරලා එහෙම නැත්නම් මොනවා හරි වවලා ගොවිතැන් වගාවන් කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වයංපෝෂිතයි. ඒ කියන්නේ ඍජු නිෂ්පාදනය. තමන්ට ඕන ටික තමන්ගේ ගෙදර කෑමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කියන්නේ බී ගොවිතැන් කරලා එළවලු ටික තමන්ගේම ගෙදර හදාගෙන එහෙම තමයි පරිභෝජනය කරලා තියෙන්නේ. ඒතකොට ඍජු නිෂ්පාදනය. තමා විසින්ම. කියන්නේ ඒ කුටුම්බයට තමන්ගේ ගෙදරට පවුලට අවශ්‍ය භාණ්ඩ ටික අවශ්‍ය ආහාර ටික ගෙදරම නිපදවන්නේ. කියන්නේ එළවලු වගා කරලා ගෙවත්තේ, ඒ වගේම කුඹුරු ගොවිතැන් කරලා බී ටික ගන්නවා. එතකොට ස්වයංපෝෂිත තත්ත්වය තමයි ඈත අතීතයේ තිබිලා තියෙන්නේ. මෙන්න මේ තත්ත්වය එන්න වෙනස් වීමකට භාජනය වෙලා තියෙනවා තමන්ට පුළුවන් දේවල්. ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවය, තමන් සතු සම්පත් උපයෝගී කරගෙන තමන්ට වඩාත්ම හොඳින් නිපදවන්න පුළුවන් භාණ්ඩ පමණක්. ඒ කියන්නේ සමහරක් අය වී ගොවිතැන සම්පූර්ණයෙන් වැඩියෙන් කරනවා. ඊට අමතරව සමහරට දක්ෂ වෙන්න පුළුවන් ලී බඩු හදන එක. එහෙම නැත්නම් තමන් එළවලු හදන එක. මේක එතකොට පමණක් විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ නිසා ඒ කියන්නේ එතකොට කෙලින්ම මේ අතිරික්තයක් බිහි වෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ කුටුම්බයට එහෙම නැත්නම් පවුලට වඩා අවශ්‍ය ප්‍රමාණයට වඩා මිනිස්සු පෙළඹුණා තමන්ගේ දක්ෂතාවය හා සම්පත් භාවිතා කරලා තියෙන අතිරික්තයක් නිෂ්පාදනය කරන්න. එතකොට මේ භාණ්ඩ අතිරික්තය පුරුදු වුණ අතිරික්තයක් තියෙනවනේ දැන් අපිට. එතකොට ඒ අතිරික්තය අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කරගන්නලා ඒ අවශ්‍ය භාණ්ඩ ලබා ගත්තලු. දැන් උදාහරණයක් විදිහට වී ගොවිතැන් කරන එක්කෙනා වී අතිරික්තයක් නිපදවනවා. ඒකල තමන්ගේ පවුලට අවශ්‍ය වී ප්‍රමාණය පරිභෝජනයට අවශ්‍ය වී ප්‍රමාණය තියාගෙන එයා වෙන කෙනෙකුට දීලා ගෙදරට ඕන නම් ලී බඩු, කියන්නේ ලී බඩු හදන කෙනෙක්ගෙන් ලී බඩු ගත්තා. ඒ වගේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක්. මෙන්න මේකට අපි විශේෂ නමක් කියනවා බාටර් ක්‍රමය කියලා. එතකොට බාටර් ක්‍රමය කියලා කියන්නේ තමන් සතු දක්ෂතාවය හා සම්පත් උපයෝගී කරගෙන භාණ්ඩ අතිරික්තයක් නිපදවලා ඒක අනෙක් පුද්ගලයන් සමග හුවමාරු කරගන්න එකට කියන්න පුළුවන්. ඒ ක්‍රමයට භාණ්ඩ හුවමාරු ක්‍රමයට අපි හඳුන්වනවා බාටර් ක්‍රමය කියලා. එතකොට ඒක තමයි දෙවන විකාශනය. ඊට පස්සේ දැන් ඇත්තටම කවුරුත් වර්තමානයේ තමන්ට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනවද? නැහැ. එහෙම මේකක් වෙන්නේ නැහැ. එතකොට හුවමාරු මාධ්‍යයක් විදිහට මුදල් කියලා මුලින්ම නම් මුදල් නන් නෙමෙයි. ඔය අහලා ඇති රන්කාසි, තඹකාසි, සිල් ඒ වගේ
හුවමාරු මාධ්‍යයක් බිහි වුණා. එතකොට ඒකත් පසු කාලීනව ගැටලුකාරී වෙන්න පුළුවන්. මොකද හරියටම මේ වටිනාකම තීරණය කරන්න බෑනේ. රන් කාසියක තඹ කාසියකට තියෙන හාල් ප්‍රමාණය කොච්චරද කියලා මැනගන්න බෑනේ. ඒකින්ද ඒකත් ගැටලුකාරී වුණා. පස්සේ මුදල් කියන ඒකකේ බිහි වෙනවා. ඉන් පස්සේ තමා ළමයි කාර්මික විප්ලවය. ඒ කියන්නේ සියලු දේ දැන් අපි මුලින් අත්හුරු ක්‍රමයටනේ පවත්වාගෙන ගිය නිෂ්පාදන කටයුතු. ඒ කියන්නේ අතින්මන හැමදේම දැන් ඊට පස්සේ නව තාක්ෂණය උපයෝගී කරගෙන මේ යන්ත්‍ර සූත්‍ර බිහි වෙනවා. මේකට තමයි අපි කාර්මික විප්ලවයක් කියන්නේ. එයින් මිනිස්සු පෙළඹුණා මහා පරිමාණ නිෂ්පාදනය කරන්න. ඊට පස්සේ දැන් අද කාලේ මොනවද තියෙන්නේ? ඔයාලා දන්නවා මේ විද්‍යුත් වාණිජ්‍ය. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය බිහි කරගෙන වෙළඳපොළ දැන් විද්‍යුත් වාණිජ්‍ය බවට පත් වෙලා ඉවරයි. දැන් ඔයාලට වුණත් දන්නවනේ. දැන් අපි දැන් මොකද්ද කරන්නේ? දැන් ළමයි වුණත් තෙමු එකෙන් ඕඩර් කරනවා. එහෙම නැත්නම් eBay එකෙන් ඕඩර් කරලා භාණ්ඩ මිලදී ගන්නවා. එතකොට මොකද්ද කරන්නේ? අපේ තියෙන කාඩ් එකක් පාවිච්චි කරලා බැංකු කාඩ් එකක් පාවිච්චි කරලා පේමන්ට් එක කරනවා. එහෙම නැත්නම් ගෙදරටම ගෙනාවට පස්සේ කෑෂ් ඔන් ඩෙලිවරි. අන්න අද මේ தත්ත්වයට ව්‍යාපාර විකාශනය වෙලා තියෙනවා. ඔව් අපි ඊළඟට ව්‍යාපාර අරමුණු කියපුවාම දැන් සාමාන්‍ය පෙළ පෙනී ඉන්න ඔයාලටත් අරමුණක් ඇතිනේ. මම සාමාන්‍ය පෙළ විභාගයට A9ක් ගන්න එක තමයි ඔයාලගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ වගේම ව්‍යාපාර වලටත් අරමුණු තියෙනවා. ඒක අපිට කොටස් වශයෙන් කරන්න පුළුවන් අරමුණු ප්‍රධාන අරමුණු සහ උප අරමුණු කියලා කොටස් දෙකකට ගන්න පුළුවන්. දැන් ඊට ඉස්සෙල්ලා එන්නකෝ පාරිභෝගිකයේ මොකක්ද අරමුණ වෙන්නේ? දැන් ඔයාලගේ අරමුණ මොකද්ද? භාණ්ඩයක් සේවා නිෂ්පාදනයේ මිලදී ගද්දි. ඒ කියන්නේ ඔයාලගේ අරමුණක් එනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයේ අරමුණ තියෙන්නේ උසස් නිෂ්පාදිතයක්. ඒ කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් සාධාරණ මිලකට ලබා ගන්න. එතකොට පාරිභෝගිකයට වගේම ව්‍යාපාර වලට සම්බන්ධ විවිධ පාර්ශ්ව වලටත් ඔවුන්ට සුවිශේෂී විවිධ අරමුණු තියෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් කටයුතු කරන්නේ සමහරක් විට එක් අරමුණක් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කරගන්න. හරිද? අපි බලමුකෝ ප්‍රධාන අරමුණ මොනවද ව්‍යාපාරයට? ලාභ ඉපීම. අපි සාමාන්‍යයෙන් දැන් ව්‍යාපාරයක අයිතිකරුවෝ මොනවද කරන්නේ? යම්කිසි ආයෝජනයක් එහෙම නැත්නම් ප්‍රාග්ධනයක් පිරිවෙයක් දරනෝනේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. එතකොට එයාලට ඒ තමන්ගේ ආයෝජනයට සරිලන ලාභයක් ලැබෙන්න ඕන. එතකොට ප්‍රධාන අරමුණක් විදිහට ව්‍යාපාරයකට දැන් ලාභයක් නැතුව ව්‍යාපාරයක කටයුත්තක් කරනවා කියන්නේ අමාරුයි කරගෙන යන්න. ඒ වුණාට සමහරක් විට ප්‍රධාන අරමුණ ලාභය නොවන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ ලාභ ඉපීමේ අරමුණෙන් නොවන ව්‍යාපාර කටයුතුත් සංවිධානයක් තියෙනවා. සමහරක් පෞද්ගලික ආයතනත් පෞද්ගලික ව්‍යාපාරත් ලාභ ඉපීමේ අරමුණෙන් නොවන ක්‍රියාත්මක වෙන ව්‍යාපාර තියෙනවා. එතකොට ඊළඟ එක මොකද්ද? පාරිභෝගික තෘප්තිය එළනංවීම. පාරිභෝගික තෘප්තිය එළනංවන කියන්නේ පාරිභෝගික කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පුද්ගලයා. දැන් හිතන්නකෝ අපි බේකරි එකට ගිහිල්ලා කේක් එකක් ගන්නවා. ඒක හිතන්නකෝ අපි රුපියල් 1000ක් දීලා කේක් කිලෝ එකක් ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට මේ කේක් ගන්න කේක් එක කන්න බැයි නම් වේලිලා නම් එක්ස්පයර් වෙන්න ළඟ නම් අපි මොකද? අපිට තෘප්තියක් නැහැ. අපි ඊළඟ දවසේ ආයේ ඒ කඩේට යනවද? නැහැ. ඒකින්ද අපි වෙන කඩේකින් වෙන බේකරි එකකින් වෙන කේක් එකක් ගන්න පෙළඹෙනවා අපි. එතකොට අර අපි කලින් ගත්ත කේක් ගත්ත බේකරියට මොකද වෙන්නේ? ඒකට ආයේ කස්ටමර් පාරිභෝගික එනවද? නැහැ. එතකොට අපේ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක් වෙනවා. දැන් අපේ ව්‍යාපාරය කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. එතකොට මේ නිපදවන භාණ්ඩ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන්න අපි අරමුණු කරගන්න ඕනේ. මොකද නැත්නම් අපිට ඒ කියන්නේ පාරිභෝගිකයෝ අපේ
නිෂ්පාදිතත් එක්ක ව්‍යාපාරවල එහෙම නිෂ්පාදිතත් එක්ක රැඳෙන්නේ නැහැ. ඊට අමතරව උපාරමුණු කීපයක් තියෙනවා. භාණ්ඩ හා සේවාවල ගුණත්වයේ ඉහළ නංවීම. ව්‍යාපාරයක් පාරිභෝගික අවශ්‍යතා වුවමනා නිසි පරිදි සපුරාලීමට මෙන්ම සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීමට කටයුතු කළ යුතුයි. දැන් හිතන්නකෝ ගුණත්වය වැඩි වගේම සාධාරණ මිලක් ලැබෙන්නත් ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ අසාධාරණ මිලකට ගත්තොත් ගුණත්වයකින් ඉහළ වුණත් සමහරක් විට අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක භාණ්ඩවල මිලදී ගැනීමට පාරිභෝගිකයෝ පෙළඹෙන්නේ නැහැ. ඊළඟ එක රැකියා උත්පාදනය. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට පහළම සේවකයා එහෙනම් කම්කරුවා සිට ඉහළම කළමනාකරුවා ඉහළම මට්ටම දක්වා විවිධ රැකියා අවස්ථා ආයතන ව්‍යාපාර වලින් බිහි කරනවා. සමහරක් පුද්ගලයෝ සතු විවිධ දක්ෂතා තුලින් ප්‍රයෝජන ගන්නට මේ රැකියා අවස්ථා වැදගත් වෙනවා. කියන්නේ තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට ඒ අදාළ තාක්ෂණික රැකියා අවස්ථාවක් බිහි වෙනවා. එතකොට මේකත් ව්‍යාපාරයක එක උපාරමුණක් වෙනවා. සේවක සුබසාධනය. දැන් හිතන්නකෝ සේවක සුබසාධනය කියන්නේ අපි සාමාන්‍ය ව්‍යාපාරයක නියැලෙන ශ්‍රමය කියන්නේ තමන්ගේ සේවකයන් අපි වැටුප් මේ ව්‍යාපාරයක් විසින් වැටුප් ගෙවනවා අදාළ ආයතනෙ. එතකොට මීට සේවකයෝ බලාපොරොත්තු වෙන්නේ වැටුප විතරද? නැහැ. එයාලා තෘප්තිමත් කිරීම ව්‍යාපාරයේ ආයතනයක අරමුණක් වෙනවා. එතකොට ඒ සේවක සුබසාධනය වෙනුවෙන් වැටුපට අමතරව උන්ට විවිධ සුබසාධන කටයුතු සඳහාද මේ කටයුතු කරන්න එක ව්‍යාපාර අරමුණක්. මොකද සේවක තෘප්තිමත් භාවයත් ව්‍යාපාරයක අරමුණු ළඟා කරගන්න බෙහෙවින්ම බලපානවා. ඊට අමතරව සමාජ සුබසාධනය. සමාජ සුබසාධනය කියන්නේ ව්‍යාපාරයක් අතින් සමාජයට වෙන්න ඕනේ තියෙන කොටස. එතකොට පරිසර හිතමකාමී භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ව්‍යාපාර දැන් පෙළඹිලා තියෙනවා. ඒකත් එක එක්තරා උපාරමුණක් විදිහට ගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. මොනවද මේ අවශ්‍යතා කියන්නේ? උවමනා. ඒක බැලූ බැලමට නම් දෙකම එකම අදහසක් එනවා වගේ ඒ වුණාට තේරුම් දෙකක් තියෙනවා. අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ තමයි මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට ආහාර, ඇඳුම්, නිවාස ඒවා තමයි මූලික මිනිස් අවශ්‍යතා. ඊට කියලා කියන්නේ මූලික මිනිස් අවශ්‍යතා. දැන් සමාජයේ සංකීර්ණ වෙද්දි මොනවද වෙන්නේ? දැන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහන, සංවේදනය, විනෝදය ඒ වගේ ඒවත් දැන් අපේ මූලික අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ. එතකොට මොනවද බලමු අපි මේ අවශ්‍යතාවල ලක්ෂණ. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ජීවත් වීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම අත්‍යවශ්‍යයි. පොදුයි. එතකොට මේ කියන මේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ හැම මිනිස්සෙකුටම පොදුයි. සමානයි. ඊට අමතරව මේවා නිර්මාණය කරන්න බෑ. අවශ්‍යතා නිසගයෙන්ම බිහි වෙනවා. ඒ කියන්නේ ඒවා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බෑ. සීමිතයි. අවශ්‍යතා තියෙන ඇත්තටම 7-8ක් වගේ තමයි අපි ඉස්සෙල්ලා මේ කතා කරපු ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය වගේ අවශ්‍යතා කීපයක් තියෙන. එතකොට ඒවා සීමිතයි. දැන් බලමු අපි උවමනා කියන්නේ මොනවද කියලා. උවමනා කියන්නේ මේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර තමයි උවමනා ලෙස හඳුන්වන්නේ. ඒ කියන්නේ අවශ්‍යතා සපුරා ගත හැකි විවිධ ආකාර. ඒ කියන්නේ දැන් අවශ්‍යතාවයක් කිව්වොත් ආහාර. ආහාර කොහොමද අපි සකසා ගන්න පුළුවන්? බත්, ඉන්දියාප්, පාන්, කේක්, පිට්ටු ඔය වගේ විවිධ ආකාර තියෙනවා. දැන් ප්‍රවාහනය ගත්තොත් දැන් උදේට ඔයාලා ඉස්කෝලේට යන්න, පාසලට යන්න පුළුවන් සමහරක් විට බස් රථයෙන් යන්න පුළුවන්. ස්කූල් වෑන් වලින් යන්න පුළුවන්. තමන්ගේම එක්කෝ අම්මගේ
තාත්තා හරි කාර් අතෙන් ගෙදර කාර් එකක් තියෙනවා නම් ඒකෙන් යන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධාකාර තියෙනවා. දැන් තව සංවේදනය කියන අවශ්‍යතාවය ගන්නකො. එතකොට දැන් අපිට සංවේදනය කරගන්න පුළුවන් ලියුම් වලින්, දුරකථන පණිවිඩ, SMS. ඒ කියන්නේ කෝල් වලින් අපිට සංවේදනය කරන්න පණිවිඩයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp. ඒ වගේ විවිධ ආකාර තියෙනවා මේ අවශ්‍යතා සපුරා ගන්න සංවේදන අවශ්‍යතාව. අපි මෙන්න මේ අවශ්‍යතා හා වුවමනාවල ලක්ෂණ කතා කරමු. මෙන්න මේ අවශ්‍යතා ජීවත් වීමට අත්‍යවශ්‍යයි. වුවමනා ජීවත් වීමට අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ යම් වුවමනාවක් සපුරා ගැනීමට අනිවාර්ය නැහැ. එතකොට ඒ හා සමාන වෙනත් වුවමනාවකින්ද එම අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ආහාර කියන්නේ අපිට අත්‍යවශ්‍යයි. හැබැයි බත්ම කන්න ඕන කියලා එකක් නැහැ. බත් වෙනුවට අපිට පාන් කන්න පුළුවන්. එතකොට මේ අවශ්‍යතා පොදුයි. ඒ වුණාට වුවමනා විවිධයි. විවිධාකාර තියෙනවා. අවශ්‍යතා සෑම පුද්ගලයෙකුටම පොදු ඒවා සපුරා ගන්න ආකාරය ඔවුන්ගේ ආර්ථික මිල මුදල් මට්ටම තියෙන ඊට අමතරව සමාජ තත්ත්වය අනුව වෙනස් වෙනවා. අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. හැබැයි වුවමනා නිර්මාණය කරන්න පුළුවන් මේ ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ වුණාට වුවමනා අසීමිතයි. එක් අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා විවිධ ආකාර භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ වුවමනා සංකීර්ණයි. ඒ කියන්නේ වුවමනා අසීමිතයිනේ. එතකොට විවිධ අසීමිතින්දයි විවිධින්දයි වුවමනා සපුරා ගන්න ආකාරය සංකීර්ණ වෙන්න පුළුවන්. අපි යන් ඊළඟ කොටසට නිෂ්පාදන ව්‍යාපාර. එතකොට නිෂ්පාදනය කරන ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා සැපීමේ ව්‍යාපාර විදිහට. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම, ඒ කියන්නේ තෘප්තිමත් කිරීම සඳහා යොදා ගන්නා ස්පර්ශ කළ හැකි, ඒ කියන්නේ අල්ලන්න පුළුවන් හා භෞතික පැවැත්මක් ඇති දේවල්ට අපි කියනවා භාණ්ඩ නිෂ්පාදනය කියලා. හරිද? උදාහරණයක් විදිහට සකස් කළ ආහාර පාන, මෝටර් රථ, විදුලි උපකරණ, ජංගම දුරකථන. දැන් මේ අවශ්‍යතාවය සපුරා ගන්න වුණත් මේ කියන්නේ යොදා ගන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. ඒ කියන්නේ එකම අවශ්‍යතාවය වුණත් විවිධ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඒකට පාරිභෝගිකයන්ගේ රුචිකත්වය, ආදායම් මට්ටම, සමාජ තත්ත්වය ආදී කරුණු බලපානවා. එතකොට මේවා මේ ව්‍යාපාර විවිධ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කරලා මිනිසාගේ ජීවන රටාව පහසු කරන්න දායක වෙනවා. අපි බලමු සේවා සැපීමේ ව්‍යාපාර. ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම තෘප්තිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාව හෝ ක්‍රියාවලියක් තමයි සේවා කියලා කියන්නේ. මෙම කාර්යයට උගරන ලබන ආයතන සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා හඳුන්වනවා. එතකොට මොනවද උදාහරණ මේ සේවා සැපීමේ ව්‍යාපාර වලට? දැන් ඔයාලගේ ගමේ තියෙන ග්‍රොසරි කඩයක් වෙන්න පුළුවන්. ඒක භාණ්ඩ අලෙවි කිරීමක් කරනවා. නමුත් එතන සේවාවක්. බැංකු ආයතන, රක්ෂණ ආයතන, ඊට අමතරව අධ්‍යාපන ආයතන. ඒවා ස්පර්ශ කරන්න පුළුවන් භෞතික භාණ්ඩයක් නෙවෙයි ලබා දෙන්නේ. යම්කිසි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්, සේවාවක් ලබා දෙන්නේ. දැන් බලමු අපි මේ වගේ ලක්ෂණ මොනවද කියන්නේ. භාණ්ඩවල ලක්ෂණ ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි සේවා අස්පෘශ්‍යයි. ඒ කියන්නේ ස්පර්ශ කරන්න බෑ. භාණ්ඩ ගබඩා කරගන්න පුළුවන්. සේවා ගබඩා කරගන්න බෑ. ඊට අමතරව සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන් භාණ්ඩ. නමුත් සේවාව ඒ සපයන පුද්ගලයාගෙන් වෙන් කරන්න බෑ. භාණ්ඩවල ලක්ෂණ සපයන්නා අනුව වෙනස් නොවේ. පාන් හදන බේකරි කීපයක් ගත්තොත් පාන් නම් පාන්මනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට සේවාව සපයන්නා අනුව වෙනස් වෙන්න පුළුවන්.
අපි යන් ඊළඟ කොටසට නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක කියන්නේ මොනවද? දැන් ඔයා දන්නවා ව්‍යාපාර වලට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න විවිධ සම්පත් ඕන වෙනවා. උදාහරණයක් හිතන්නකෝ දැන් ලීබඩු හදන ලීබඩු ෂෝරූම් එකක් කියලා හිතන්නකෝ. මොනවද අවශ්‍ය වෙන භාණ්ඩ? ලීබඩු හදන්න ඕන ලී ටික ඕන වෙනවා. ඊට අමතරව ලීබඩු හදන්න ශ්‍රමය මිනිසුන් ඕන වෙනවා. ඒ වගේම ලීබඩු සාප්පුව තියන්න භූමිය ඉඩමක් ඕන වෙනවා. ගොඩනැගිල්ලක් ඕන වෙනවා. ඊට අමතරව ඒ හැමදේම කරන්න බලලා කළමනාකරණය කරන්න නව අලුත් දේවල් නිෂ්පාදනය කරන්නත් මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. අපි බලමු නිෂ්පාදන සාධක කියන්නේ එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාර වලට විවිධ සම්පත් අවශ්‍ය වෙනවා. ඒ සම්පත් නිෂ්පාදනක සාධක කියලා අපි හඳුන්වනවා. මේ නිෂ්පාදන සාධක මූලික වශයෙන්ම භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කරන්න පුළුවන්. භූමිය කියන්නේ මොකන්ද? ස්වභාව ධර්මයෙන්ම ලැබී ඇති සියලුම සම්පත් භූමිය කියලා හඳුන්වනවා. මේකට භූමිය මතු පිටවෙන්ම අභ්‍යන්තරයෙන් පවතින සම්පත්ද ඇතුළත් වෙන. ඒ කියන්නේ ඉඩම භූමියට අමතරව දැන් භූමිය ඇතුළෙන් අපි ගන්නවා ඛනිජ සම්පත්. ඒ වගේම කැලෙන් අපිට වන සම්පත්, පස මේවත් අපි භූමියට අයිති වෙනවා. ශ්‍රමය කියන්නේ මොනවද? ව්‍යාපාරයක යොදවන කායික හා මානසික දායකත්වය අපි ශ්‍රමය කියලා හඳුන්වනවා. දැන් අපිට දැන් ලීබඩු සාප්පුවක් හිතන්නකෝ. ඒකේ කය වේසා වැඩ කරන සේවකයොත් පුද්ගලයොත් ඉන්නවා. ඒ වගේම දැන් කළමනාකරුවෙක් වගේ ගත්ත ලොකු ලීබඩු සාප්පුවක් කියලා හිතන්නකෝ. කළමනාකරුවෝ එයා කය වේසලා වැඩ කරන්නේ. උනට මනස වේසලා වැඩ කරනවා. තේරුණාද? ඊළඟ එක ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින්ම සකස් කරන ලද දේවල් වලට තමයි කියන්නේ ප්‍රාග්ධනය කියලා. එතකොට උදාහරණ විදිහට යන්ත්‍ර සූත්‍ර. ඒවා හදන්නේ මිනිසුන්. ගොඩනැගිලි, රථ වාහන, මුදල් ඒවා තමයි ප්‍රාග්ධනය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ව්‍යවසායකත්වය. ව්‍යවසාය කියන්නේ අනෙකුත් නිෂ්පාදන සාධක. එනම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා ඒක පවත්වාගෙන යාම කාර්යයට තමයි කියන්නේ අපි ව්‍යවසායකත්වය කියන්නේ. එතකොට ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාර අවදානම් දරනවා. ඒක ප්‍රධාන සාධකයක්. ඒ වගේම නව්‍යතා සම්පාදනය. අලුත් දේවල් නිෂ්පාදනය කරලා ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගන්නවා. අපි දෙවැනි කොටසට යන් ව්‍යාපාර කටයුතු පිළිබඳ ඇල්මැති පාර්ශව. මේ ඇල්මැති පාර්ශව කියන්නේ ඇල්මැති කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශව. එතකොට ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව කියලා අපි හඳුන්වනවා. මෙම පාර්ශව විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වනවා. මොනවද මේ අපි බලමු මොනවද මේ රූප සටහනට අනුව ව්‍යාපාරයට ඇල්මැති පාර්ශව මොනවද කියලා? අයිතිකරු, කළමනාකරු, ගනුදෙනුකරු, සැපයුම්කරු, තරඟකරු, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයෝ. අපි මේ එකින් එක සාකච්ඡා කරමු මේ කවුද කියලා. අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ තමයි අයිතිකාරයෝ. මේක අයිතිකාර සමහර ආයතනයකට එක් පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමක් අයිතිකාරව වෙන්න පුළුවන්. කළමනාකරනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් හැම ව්‍යාපාරයකම අයිතිකරුවම පාලනය කරන්නේ නැහැ. ඒ වෙනුවට වැටුපක් ගෙවලා කළමනාකරුවෝ සේවයට ගන්නවා. එතකොට තීන්දුව තීරණ ගන්නේ, මෙහෙවීම කරන්නේ, පරිපාලනය කරන්නේ ආයතනයක කළමනාකරුවෝ තමයි. එතකොට එයාලා තමයි තීරණ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවෝ. මෙන්න මේ දැන් සාමාන්‍ය මහා පරිමාණ ව්‍යාපාරයක කළමනාකරුවෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන්.
මුදල් සම්බන්ධයෙන් මූල්‍ය කළමනාකර වෙන්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදිත විකිණීම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අලෙවි කළමනාකරු වෙන්න පුළුවන්. ඒ වගේම සේවකයන් බඳවා ගැනීම, ඉවත් කිරීම, සේවක සුබසාධනය පැත්තෙන් මානව සම්පත් කළමනාකරුවෝ ඉන්න පුළුවන් මේ මහා පරිමාණ ව්‍යාපාරවල. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුද්ගලයෝ තමයි ගනුදෙනුකරුවෝ. සමහරු ඉන්නවා අවසන් පරිභෝජනයේට භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුද්ගලයොත් ඉන්නවා. ඊට අමතරව නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ හා සේවා මිලදී ගන්න ගනුදෙනුකරුවොත් ඉන්න පුළුවන් ව්‍යාපාරේ. සැපයුම්කරුවෝ කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ අමුද්‍රව්‍ය, ප්‍රවාහන වගේ සපයන සැපයුම්කරුවෝ ඉන්න පුළුවන්. හරිද? ඊළඟට තරංකරුවෝ. යම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන නිෂ්පාදිත වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක හෝ අලෙවි කිරීම සිදු කරන්නේ තරංකරු. උදාහරණයක් විදිහට බිස්කට් නිෂ්පාදනයක් ගත්තොත් මංචි සහ මැලිබන්. ඒක ඔයාලා හොඳටම දන්නවනේ. එතකොට මේ දෙක තරංගකාරීත්වය. මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය ණය, උපදේශන සේවා, බැංකු අනෙකුත් එතකොට ඒ ආයතන ණය දෙන ආයතන තමයි මූල්‍ය ආයතන කියන්නේ. සේවකයෝ දන්නවනේ මේ ආයතනයක කායික හා මානසික කාර්යයන් ඉටු කරන පුද්ගලයෝ තමයි සේවකයෝ වෙන්නේ. රජය කරන්නේ මොනවද? ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනවා ප්‍රජාව. එතකොට ව්‍යාපාරයෙන් පාරිභෝගිකයෝ නොවන ව්‍යාපාරයෙන් පිටත ජීවත් වෙන ජනතාව තමයි ප්‍රජාව කියලා හඳුන්වන්නේ. අන්තිම එක අනාගත ආයෝජකයෝ. අනාගතයේදී මේ ව්‍යාපාර වලට ආයෝජනය කිරීමට අපේක්ෂිත පුද්ගලයන් තමයි අනාගත ආයෝජකයෝ කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු මේ ඇල්මැති පාර්ශ්වය සහ ඔවුන්ගේ අරමුණු මොනවද කියලා. දැන් අයිතිකරුවෝ ඇයි ව්‍යාපාර ගැන ඇල්මක් දක්වන්නේ? එයාලා යම්කිසි මුදලක් සම්පත් ආයෝජනය කරලා තමයි ව්‍යාපාර පටන් ගන්න. එතකොට එයාලගේ ආයෝජනයේ සුරක්ෂිතතාවය. ඊට අමතරව එයාලගේ ආයෝජනයට ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද කියලා බලන්න ඕනේ. ඊට අමතරව ව්‍යාපාරයේ අනාගත වර්ධනය. ඒ කියන්නේ හැමදාම එකම තත්ත්වෙන්ම ඉන්නේ නැහනේ. උදාහරණයක් විදිහට ගමේ තියෙන ග්‍රොසරි කඩේ කවදා හරි දවසක හදලා සිල්ලරෙන් තොග ව්‍යාපාරයක් බවට මේ සුපර් මාකට් එකක් කරන්න එහෙම තමයි අයිතිකරුවන්ගේ අරමුණ. කළමනාකරුවෝ මොකනවාද ඔවුන්ගේ අරමුණු ගත්තොත් එයාලා තමයි අරමුණු ව්‍යාපාරවල අරමුණු ඉටු කරගන්න අවශ්‍ය කළමනාකරන තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම කරන්නේ. ඊට අමතරව රැකියා වර්ධනය හා සේවක තෘප්තිමත් කිරීමට ඔවුන්ගේ අරමුණක් වෙන්න පුළුවන්. සේවකයන්ගේ අරමුණ මොකද්ද? සාධාරණ තමන්ගේ ශ්‍රමයට සාධාරණ වැටුපක් ලබා ගැනීම වගේම රැකියාවේ සුරක්ෂිතභාවය. ඒ කියන්නේ ගැටලුවක් නැතුව රැකියාව කරගෙන යාම තමයි මේ හැකියාව තමයි සේවකයන්ගේ අරමුණ වෙන්නේ. ඊට අමතරව ගනුදෙනුකරුවන්ගේ, ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ නිෂ්පාදිතය සාධාරණ මිලට ලබා ගැනීම, ඒ වගේම ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම. සැපයුම්කරුවෝ අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමත්, නිසි පරිදි මුදල් ලබා ගැනීමත් තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. මූල්‍ය ආයතන, ඒ කියන්නේ දැනටමත් ණය දීලා තියෙනවා නම් ඒ ණය අය කරගැනීම අරමුණක් වෙනවා. ඊට අමතරව අනාගතයේ තවදුරටත් ණය සැපීම අරමුණක් වෙනවා. රජය ඇත්තට මේ සුබසාධන කටයුතු කරන්නේ අධ්‍යාපන සෞඛ්‍ය නොමිලේම ලබා දෙන්නේ බදු ආදායම් ලබාගෙන. එතකොට රජයේ පැත්තෙන් අවධානය යොමු කරනවා ලැබිය යුතු ආදායම් නිසි පරිදි ලබා ගන්න. ඒ වගේම රජය කැමති ව්‍යාපාර රැකියා අවස්ථා උත්පාදනය කරනවා නම්. ඊට අමතරව ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම රජයේ අරමුණක්. ඊට පස්සේ තරංකරුවෝගේ අරමුණ වෙන්නේ මොකද්ද? තමන්ගේ නිෂ්පාදිතවල මිල තීරණය කරන්න මේ තරංගයට මුහුණ දෙන්නත් එයාලගේ අරමුණක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරා මංචි සහ මැලිබන්. එයාලා තරංගකරුවනේ බිස්කට් නිෂ්පාදනය සම්බන්ධයෙන්. එතකොට දැන්
මිල තීරණය කරන්න ඒ තරංකාරී නිෂ්පාදිතවල මිල අනිවාර්යයෙන්ම බලපානවා. ප්‍රජාවගේ අරමුණ වෙන්නේ පරිසර හිතකාමීව භාණ්ඩ නිෂ්පාදනය කරනවාද කියලා බලන එකත් සමාජ සුබ සාධනයක් මේ ව්‍යාපාර ආයතන වලින් කරනවාද කියන බලන එකත්. අනාගත ආයෝජකයෝ. අනාගත ආයෝජකයෝ තමා ආයෝජන පිළිබඳ අනාගතයේදී තීරණ ගන්න පිළිබඳ තීරණ ගැනීම එයාලගේ අරමුණ. මේකේ ආයෝජනය කරනවද මං මේක මට ඵලදායී වෙනවද කියලා එයාලගේ අරමුණක් වෙනවා. ඔය ටික තමයි ඔයාලගේ පළවෙනි පාඩමට අදාළව තියෙන්නේ. අපි සාකච්ඡා කරා ඒ සියලුම දේවල්. අපි දැන් මේ පාඩම සම්බන්ධයෙන් අපි ආයෙ ක්වික් රීකැප් එකකට එහෙම නැත්නම් රිවිෂන් එකකට යන්. එතකොට අපි මුලින්ම කිව්වා මිනිස් අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අපි හැඳින්වීමක් කරා. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටුල් කරන ඕනම ආර්ථික කටයුත්තකට කියනවා අපි ව්‍යාපාරයක් කියලා. එතකොට මේකේ අපි ව්‍යාපාර විකාශනය ගැන කතා කරද්දී ප්‍රධාන අදියර 4ක්. ඒ කියන්නේ ව්‍යාපාර සංකල්පයේ බිහිවීම සම්බන්ධයෙන් කතා කරා. භාණ්ඩ හෝමාරු එහෙම නැත්නම් බාටර් ක්‍රමය, හෝමාරු මාධ්‍යයක් විදිහට මුදල් බිහිවීම, කාර්මික විප්ලවය තුලින් මහා පරිමාණ නිෂ්පාදනය, අවසාන එක තොරතුරු තාක්ෂණය තුලින් විද්‍යුත් වාණිජ්‍ය බිහිවීම. ඊට පස්සේ අපි කතා කරා ව්‍යාපාර අරමුණු. එතකොට ව්‍යාපාර අරමුණක් කියන්නේ ආයතනයක් දිගු කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්ත්වයක් හෝ ප්‍රතිඵලයක්. එතකොට ප්‍රධාන අරමුණු වශයෙන් කතා කරා ලාභ ඉපීම හා පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම, උපාරමුණු විදියට භාණ්ඩ හා සේවාවල ගුණත් ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබසාධනය හා සමාජ සුබසාධනය. ඊට පස්සේ අපි කතා කරා පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සම්බන්ධයෙන්. අවශ්‍යතාවයන් කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ මිනිස් අවශ්‍යතා කියලා හඳුන්වනවා. උදාහරණ විදිහට ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය විදිහට මේ අවශ්‍යතාවල ලක්ෂණ විදිහට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය වීම, පොදු වීම, නිර්මාණය කළ නොහැකි වීම, සීමිත වීම. ඊට පස්සේ අපි කතා කරා උවමනා. උවමනා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාර උවමනා කියලා හඳුන්වනවා. ඒ උවමනාවල ලක්ෂණ වන්නේ අත්‍යවශ්‍ය නොවීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම, සංකීර්ණ වීම හා අසීමිත වීම. අපි මේ සාකච්ඡා කරා. ඊට පස්සේ අපි නිෂ්පාදන ව්‍යාපාර, එහෙම නැත්නම් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා සැපීමේ ව්‍යාපාර ගැන කතා කරා. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දෑ භාණ්ඩ ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ භෞතික පැවැත්මක් ඇති දෑ භාණ්ඩ නිෂ්පාදන කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ආයතන කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට මෝටර රථ, විදුලි උපකරණ, ජංගම දුරකථන ගන්න පුළුවන්. සේවා සැපීම ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා ලෙස හඳුන්වනවා. එසේ සේවා සපයන ආයතන සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා හඳුන්වනවා. උදාහරණ විදිහට රක්ෂණ ආයතන, බැංකු ආයතන, රූපලාවන්‍ය ආයතන, අධ්‍යාපන ආයතන ගන්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය වන විවිධ සම්පත් නිෂ්පාදනක සාධක ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සාධක භූමිය. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම සම්පත්. ඊළඟට ශ්‍රමය, ව්‍යාපාරය සඳහා යොදවන කායික හා මානසික දායකත්වය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය. නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන දෑවලට ප්‍රාග්ධනය කියලා කියනවා. අන්තිම එක හතරවෙනි කරුණ ව්‍යවසායය. ඒ කියන්නේ නිෂ්පාදනයට අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යය ව්‍යවසාය කියලා හඳුන්වනවා.
මේක ප්‍රධාන වශයෙන් අපිට නිෂ්පාදන සාධක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මානව සම්පත් හා භෞතික සම්පත් විදියට. මානව සම්පත් යටතට ගන්න පුළුවන් ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. ඊළඟට භෞතික සම්පත් යටතට භූමිය හා ප්‍රාග්ධනය ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට පාසලකට අවශ්‍ය වන සේවාවන් කිව්වොත් ගුරු සේවය අනිවාර්ය අවශ්‍යයි. විදුලිය ප්‍රවාහන, නඩත්තු සහ ආරක්ෂාව අවශ්‍ය වෙනවා. ඊට අමතරව සනීප ආරක්ෂක සේවා අවශ්‍ය වෙනවා. ජලය අවශ්‍ය වෙනවා. දුරකථන සංවේදන පහසුකම් ලැබෙනවා. ඊට පස්සේ අපි කතා කරා ඇල්මැති පාර්ශවවලට. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හඳුන්වනවා. මෙම පාර්ශව විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු වෙනවා. අපි බලමු ඊට පස්සේ සාකච්ඡා කරා ඒ ඇල්මැති පාර්ශවයන් ඇල්ම දැක්වීමට උනන්දුවක් දක්වන්න හේතු. එතකොට කතා කරා අයිතිකරුවෝ උනන්දුවක් දක්වනවා ආයෝජනයේ සුරක්ෂිතතාවය ගැන, ලාභය ගැන, ව්‍යාපාරයේ අනාගත වර්ධනය ගැන. ඊට පස්සේ කළමනාකරුවෝ ඇල්මක් දක්වනවා අරමුණු ඉටු ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරන තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහ රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය පිළිබඳ සේවකයෝ උනන්දුවක් දක්වනවා සාධාරණ වැටුප් ලබා ගැනීම සහ රැකියා සුරක්ෂිතභාවයට. ඊළඟට ගනුදෙනුකරුවෝ ගනුදෙනුකරුවෝ උනන්දුවක් දක්වනවා නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීමට සහ ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම කෙරෙහි. ඊට පස්සේ සැපයුම්කරුවෝ අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමටත් නිසි පරිදි මුදල් ලබා ගැනීමටත් සැපයුම්කරුවෝ උනන්දුවක් දක්වනවා. ඊළඟට මූල්‍ය ආයතන දෙන ලද ණය දීපු ණය අය කරගන්නත් තවදුරටත් ණය සැපීම ගැන මූල්‍ය ආයතන උනන්දුවක් දක්වනවා. ඊට පස්සේ රජය ලැබිය යුතු ආදායම් නිසි පරිදි ලබා ගන්න, රැකියා අවස්ථාව උත්පාදනය කිරීම, ජාතික නිෂ්පාදිත වර්ධනය කර ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වනවා. තරඟකරුවෝ තම නිෂ්පාදිත වල මිල තීරණය කිරීමටත් තරඟයට මුහුණ දීමට ඇල්මක් දක්වනවා ව්‍යාපාර ගැන. ඊට පස්සේ ප්‍රජාව පරිසරයට හිතකර ලෙස නිෂ්පාදන කටයුතු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවාද කියලා බලනවා. ඒ වගේම සමාජ සුඛ සාධනයට දාගවන්නේ කෙසේදයි එයාලා විමසලා බලනවා. එහෙනම් දුවේ පුතේ පළවෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි ඉක්මනින්ම දෙවෙනි පාඩමටත් යොමු වෙමු. ඔයාලට මේ පාඩම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ඉල්ල සිටිනවා. ඒ වගේම අපි මේ බලාපොරොත්තු වෙනවා මේ පාඩමෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්නත් අපි ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරමු. ඉදිරි පාඩමින් ඉක්මනින්ම හමු වෙමු. එහෙනම් බොහොම ස්තුතියි.